හායි නමයි චීස් කේක් කියලා රැවටුණා නේද? නෑ මේ චීස් කේක් නෙමෙයි. මේක යෝගට් කේක් එකක්. හරිම ලේසියෙන් හදන්නත් පුළුවන්. බීටර් බෙන්ඩර් ඕනේ නැහැ. බටර් වැඩි පිටි දාන්න ඕනේ නැහැ. ඉක්මනට මේක අනිත් කේක් එකකට වැඩිය හදාගන්නත් පුළුවන්. අනිත් එක කේක් එකක් හදන්න දන්නේ නැති කෙනෙක්ට උනත් මේ යෝගට් කේක් එක හදාගන්න පුළුවන්. මේ කේක් එක හදන්න මට නම් රුපියල් 350ක් ඊටත් වැඩිය අඩු ගාණක් තමයි ගියේ. වැඩි කතා ඕනේ නැහැ. අපි කේක් එක හදමුකෝ. මුලින්ම කේක් එකේ අඩියට දාන ලේයර් එක ලෑස්ති කරගමු. මුලින්ම උණු වතුර චුට්ටක් අරගෙන බටර් ටික වෙනමම චූටි භාජනයකට දාලා උණු වතුරේ උඩින් තියන්න. එතකොට බටර් එක මෙල්ට් වෙනවා. ඊට පස්සේ අපි ගන්න බිස්කට් එක හොඳට කුඩු කරගන්න ඕනේ. කේක් එක හදන්න ඔයාලට ඕනෙම හැඩේ තැටියක් ගන්න පුළුවන්. චුට්ටක් උස කේක් තැටියක් තියනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපේ තැටියට ඔයිල් පේපර් එකක් දාගෙන කුඩු කරගත්ත බිස්කට් කුඩු ටිකට මෙල්ට් වෙලා තියෙන බටර් ටික දාලා චුට්ටක් කලවම් කරලා අපි දැන් හදලා තියාගත්ත තැටියට බිස්කට් කුඩු ටික දාලා හොඳට තද කරගන්න ඕනේ. අතිමුයි හැන්දමුයි හොඳටම තද කරලා ඊට පස්සේ කෝප්පයක් අරගෙන ඒක අඩියෙන් තව චුට්ටක් තද කරලා පැත්තකින් තියාගන්න. දැන් අපේ කේක් බැටර් එක තමයි හදාගන්න තියෙන්නේ. ඒකට අපි බිත්තර දෙක කඩලා බෝල් එකට දාගන්න ඕනේ. බිත්තර කඩද්දි වෙනමම පුංචි භාජනයකට කඩලා අපි බැටර් එක හදන භාජනයට දාගන්න. ඔයාලට මෙතනදී ඕනෙම යෝගට් වර්ගයක් ගන්න පුළුවන්. යෝගට් දෙකත් අපේ බිත්තර එකට දාලා චුට්ටක් කලවම් කරලා ඒකටම ඔයාලට තියෙනවා නම් වැනිලා එසන්ස් දාන්නත් පුළුවන්. මම නම් වැනිලා එසන්ස් චුට්ටකුත් දැම්මා. ඒකත් චුට්ටක් කලවම් කරලා අපි ගත්ත සීනි ටික දාන්න ඕනේ. මම බිස්කට් එකෙත් පැණි රස තියෙන නිසා මම වැඩි සීනි දැම්මේ නැහැ. ඔයාලට තව පැණි රස ඕන නම් සීනි වැඩි කරගන්න. ඒකත් කලවම් කරලා අපි ගත්ත පිටි මේස හැඳි තුනක් දාගන්න ඕනේ. පිටි නම් වැඩි කරගන්න එපා. පිටි ටිකත් කැටි නොගැටෙන විදිහට කලවම් කරගන්න ඕනේ. සීනි ටිකයි පිටි ටිකයි හොඳටම මික්ස් වුණා නම් ඇති. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම වීඩියෝ එක පාස් කරලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට මං කියන එක හොඳටම තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ අපි බැටර් එක පැත්තකින් තියාගෙන මගේ බිස්කට් චුට්ටක් ඉතුරු වුණා. මං ඊට පස්සේ ඒක දෙකට මැදින් කඩලා කේක් තැටි වටේටම තියාගත්තා. ඔයාලා කැමති විදිහට මේක ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ බැටර් එක කේක් තැටියට දාලා සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් වුණ oven එකේ සෙල්සියස් අංශක 170 විනාඩි 40ක් විතර බේක් කරගන්න ඕනේ. oven එකෙන් oven එකට බේක් වෙන වෙලාව වෙනස් වෙයි. ඔයාලා ටූත් පික් එකක් ගහලා බලද්දී ටූත් පික් එකේ මේ බැටර් එක ඇලෙන්නේ නැතුව හොඳට ගැලවෙනවා නම් බිමට ගන්න. මේක රස්නේ පිටින් කන්නත් පුළුවන්. නැත්නම් හොඳටම නිමුණට පස්සේ ෆ්‍රිජ් එකට දාලා කූල් පිටින් කන්නත් පුළුවන්. බලන්නකෝ අපේ යෝගට් කේක් එකේ ලස්සන වගේම මේක මාරම රසයි. චීස් කේක් වෙනුවට හදන්න පුළුවන්. හැබැයි මේක චීස් කේක් වලට ආදේශකයක් නෙමෙයි. යෝගට් කේක් එකක් තමයි මේ. මනින්ම හදන්න පුළුවන් නිසා හවස තේ වෙලාවකට මෙහෙම හදලා බලන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මාව ෆලෝ කරලා තියාගන්න.